කතාව ආරම්භයේදීම පෙන්නනවා මහරෑක සරාගේ විදිහට ඇඳගෙන පාර අයිනේ හිටගෙන ඉන්න ගැහණු ළමයෙක්ව රතු පාට කාර් එකකින් ආපු මිනිස්සෙක් කාර් එකකට නග්ගගෙන හෝටලයකට අරගෙන යනවා. හෝටල් කාමරේ ඇඳ උඩ සෙල්ලමක් දාන අතරවාරේ ඒ පුද්ගලයා කොට්ටයට හංගලා තිබුණ ඉන්ජෙක්ෂන් එකක් අරගෙන අර ගැහණු ළමයාගේ බෙල්ලට ඇනලා ඝාතනය කරලා ඇව පොලිතින් කවරයක දාගෙන බිම දිගේ ඇදගෙන ගිහින් මෝචරික ස්වරූපයක් තියෙන කාමරයක් තුලදී ඇගේ සිරුර කැබලි බවට පත් කරනවා. පහුවෙනිදා උදේ ඒ ගැහණු ළමයාගේ කැබලි කරපු සිරුරේ කොටස් පොහොර බෑගයක දාලා පාලමයට තිබිලා හොයාගන්න පොලිසියට මේ නාදුනන කාන්තාව මල සිරුරේ ඝාතකයා කොටු කරගන්න විමර්ශන කටයුතු ආරම්භ කරනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ කතාවේ කතානායිකාව වන දිව්‍යා මහරෑක බස් හෝල්ට් එකක් ළඟ හිටගෙන ඉන්නවා. කලබලකාරී ස්වරූපයකින් ඉන්න දිව්‍යාට මේ වෙලාවේදී අතීත සිදුවීමක් මතක් වෙනවා. දිව්‍යා කියන්නේ පුංචි දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. දිව්‍යාගේ සැමියා අශ්රෆ් විදේශ රටක තමයි රැකියාව කරන්නේ. ඉතින් අශ්රෆ් දිව්‍යාගේ උපන්දිනේ දවසේ ආපහු ගෙදර එනවා දිව්‍යව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන. ඉතින් අශ්රෆ් දිව්‍යව රෑ කෑමකට හෝටලයකට අරගෙන ගිහින් දිව්‍යව සර්ප්‍රයිස් කරලා දිව්‍යාගේ ඇඟිල්ලට මුද්දක් දානවා. ගෙදරින් පිටත් වෙද්දී දිව්‍යාගේ අසල්වාසී ගෙදර ඉන්න දිව්‍යාගේ යෙහෙලියවත් ඔවුන් මුණ ගැහිලා යන්නේ. ඉතින් ඩිනර් එකත් අරගෙන සතුටින් ගෙදර එන්න පිටත් වුණ දිව්‍යටයි අශ්රෆ්ටයි එන අතරමඟදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පොලිසිය සහ මැර කණ්ඩායම්ක සමාජිකයන් අතර වෙඩි හුවමාරුවක් සිදුවෙන අතරවාරේ පොලිසිය විසින් මැරයෙකුට එල්ල කරපු වෙඩි උණ්ඩයක් වැරදීමකින් අශ්රෆ්ට වැදීමෙන් අශ්රෆ් ලේ පෙරාගෙන එතනම මිය යනවා. ඉතින් පොලිසිය අතින් සිද්ධ වුණු වැරැද්ද වහගන්න අශ්රෆ්වත් මැර කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට නම් කරලා කේස් එක යට ගහනවා. මේ සිදුවීම ප්‍රවෘත්ති වෙලයි පත්තරේ වෛරල් යනවත් එක්කම සමාජයෙන් ඇතිවන පීඩනය වගේම සැමියා අහිමිවීමේ වේදනාව නිසා දිව්‍ය අසරණ වෙනවා. කෑමක් බීමක්වත් නැතුව ගෙදර කුලිය ගෙවා ගන්න විදිහක් නැතුව අසරණ වෙලා ඉන්න දිව්‍යට ගෙදර අයිතිකාරයා ඇවිත් තර්ජනය කරනවා. දවස් දෙකක් ඇතුළත ගෙවල් කුලිය ගෙව්වේ නැත්නම් එළියට ඇදලා දානවා කියලා. මේ වෙලාවේ දිව්‍යගේ එහෙලිය තමයි දිව්‍යගේ ගෙදර කුලියත් ගෙවලා දිව්‍යටයි පුංචි දුවටයි කෑම ගෙනත් දීලා ඔවුන්ට පිහිට වෙන්නේ. දරුවත් අරගෙන දිව්‍යගේ තාත්තා මුණ ගැහිලා උදව් ඉල්ලන්න යන දිව්‍යව තාත්තත් ගෙදරින් පන්නලා දානවා. කර කියාගන්න දෙයක් නැතිම තැන දිව්‍ය රස්සාවක් කරන්න තීරණය කරනවා. මෙතනදී දිව්‍යගේ යාළුවා පොඩි සිල්ලර කඩේක කැෂියර් ජොබ් එකක් දිව්‍යට හොයලා දෙනවා. ඉතින් දවසක් දිව්‍යා කඩේ වැඩ කරමින් ඉන්න අතරවාරේ දිව්‍ය ඕෆ් වෙලා එනකන් ඉස්කෝලේ ඉවර වෙලා ඇවිත් කඩේ ළඟ බලන් හිටපු දිව්‍යගේ පුංචි දුව එකපාරටම අතුරුදහන් වෙනවා. කඩෙන් එළියට ඇවිත් දුව හොයන දිව්‍යගේ ෆෝන් එකට කෝල් එකක් එනවත් එක්කම අතීත සිදුවීමක් ආයෙත් අපිට පෙන්නනවා. මීට මාස කිහිපයකට කලින් අශ්රෆ් දිව්‍යත් එක්කගෙන ගිහින් මුදල් ගිනි පොලියට දෙන සිංග පෙරුමාල් කියන පුද්ගලයාගෙන් ලොකු මුදලක් ණයට අරන් තියෙනවා. අශ්රෆ්ගේ හදිසි වියෝව නිසා මාස කිහිපයකින් ණය මුදල පියවන්න බැරි වුණ නිසා තමයි සිංග පෙරුමාල් දිව්‍යගේ පුංචි දුවව පැහැරගෙන ගිහින් තියෙන්නේ. සිංග පෙරුමාල් ඉන්න තැනට ගිහින් දුව ඉල්ලලා වැඳ වැටෙන දිව්‍යට සිංග පෙරුමාල් තර්ජනය කරනවා දවස් දෙකක් ඇතුළත සම්පූර්ණ ණය මුදල පියුවේ නැත්නම් දිව්‍යගේ පුංචි දුවව පිට රටකට විකුණනවා කියලා. මුදල් හොයාගන්න විදිහක් නැතුව දස අතේ කල්පනා කරන දිව්‍ය ඉන්න තැනට ආපු දිව්‍යගේ යාළුවා කියවපු අමුතු කතාවක් නිසා දිව්‍යගේ ඇස් උඩ යනවා. දිව්‍යගේ යාළුවා පවුලක් ජීවත් කරගෙන මුදල් හම්බ කරගෙන රැකියාව විදිහට කරන්නේ ගණිකා වෘත්තිය. ඉතින් දරුවව බේරගන්න මුදල් දවස් දෙකක් ඇතුළත හොයාගන්න ඕනි නිසා දිව්‍ය අකමැත්තෙන් වුණත් යාළුවගේ කීම අහලා යාළුව දීපු ඇඳුමකින් සැරසිලා කුමාර් කියන තැරවුකාරයා හොයලා දීපු කස්ටමර්ගේ කාර් එකේ නැගලා යනවා. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. දිව්‍යගේ ජීවිතේ කණපිට පෙරලෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ. කාර් එකෙන් ආපු පුද්ගලයා දිව්‍යව ගෙදරකට එක්කන් යනවා. ඒ ගෙදර මිනි කන බල්ලෙකුත් ඉන්නවා. ඒ ගෙදර තිබුණු අමුතු විදිහේ රූපරාමු සහ ඒ පුද්ගලයාගේ සැරපරුෂ গুপ্ত පෙනුම නිසා දිව්‍ය ගෙදරට ඇතුල් වෙද්දිම තැති ගන්නවා. ඉතින් මේ ගෙදර වොෂ්රූම් එකට යන දිව්‍යා වොෂ්රූම් එකේ දොරත් වහගෙන අතීත සිදුවීම් සියල්ල මතක් කරගෙන හඬා වැටෙනවා. තමන්ගේ මියගිය සැමියා අශ්රෆ් අවසන් උපන්දිනේදී දිව්‍යගේ ඇඟිල්ලට දාපු මුද්ද ගලවන්න හදද්දී මුද්ද බිමට වැටෙනවා.
මුද්ද හොයන දිව්‍යයට හම්බ වෙන්නේ හීනකින්වත් හිතුවේ නැති දෙයක්. කපල දාපු ගෑනු කෙනෙක්ගේ පොඩි ඇඟිල්ලක් දැකලා බියට වගේම කලබලයට පත්වෙන දිව්‍යයට තේරුම් යනවා තමන් උගුලකට කොටු වෙලා ඉන්නේ කියලා. දිව්‍ය ෆෝන් එකත් අරගෙන යාළුවව කන්ටැක්ට් කරන්න උත්සාහ කළත් වොෂ්රූම් එක ඇතුලේ සිග්නල් නැති නිසා දිව්‍යට කෝල් එක ගන්න වෙන්නේ නැහැ. මේ වෙනකොට අර පුද්ගලයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා හොඳටම මත් වෙලා ඉන්නේ. සින්දුවක් ප්ලේ වෙන්න දාලා තමන්ගේ හිටපු පෙම්වතියව දිව්‍යගේ ස්වරූපෙන් මවාගෙන ඒ පුද්ගලයා වෙරි මතින් ඩාන්ස් කරනවා. කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න දිව්‍යගෙන් අවසානයේදී පොලිසියට කෝල් එකක් එනවත් එක්කම පොලිසියට දැනගන්න ලැබෙනවා දිව්‍ය කියන්නේ මීට මාස කිහිපයකට කලින් පොලිසිය අතින් වැරදීමකින් වෙඩි උන්දයක් වෙතිලා මිය ගිය අශ්රෆ්ගේ බිරිඳ බව. දිව්‍ය සද්දයක්වත් නැති නිසා අර පුද්ගලයා වොෂ්රූම් එකේ දොර ළඟට ඇවිත් තට්ටු කරනවත් එක්කම දිව්‍යගේ මරණ බිය තව තවත් වැඩි වෙනවා. පොලිසිය කඩිනමින් දිව්‍යගේ කෝල් එක ආවෙතන හොයාගන්න පොලිසි විමර්ශන ආරම්භ කරනවත් එක්කම මුදල් වලට කාන්තාවන් පිරිමින්ට විකුණන කුමාර් කියන තරකාරයවත් කොටු කරගත්ත පොලිසිය කුමාර්ගේ ෆෝන් එකේ කෝල් හිස්ටරි වලින් අර පුද්ගලයාගේ නම් එක හොයාගන්නවා. මෙතනදී කුමාර් කියන්නේ Taman ඒ පුද්ගලයාගේ විස්තර දන්නේත් නැහැ. ඒ පුද්ගලයාව මීට කලින් දැකලත් නැහැ කියලා. දිව්‍ය වොෂ්රූම් එකෙන් එළියට ආවේ නැති නිසා සැක හිතුණු අර පුද්ගලයා පොරවකින් වොෂ්රූම් එකේ දොර කඩලා ඇතුල් වෙද්දිම දිව්‍ය කොමඩ් එකේ උඩුපියන ගලවලා අර පුද්ගලයාගේ ඔළුවට ගහලා දුවලා බේරෙන්න උත්සාහ කරනවා. ඒත් ගෙදර දොරවල් ඔක්කොම ලොක් කරලා තිබුණ නිසා දිව්‍යට ගෙදරින් එළියට යන්න ලැබෙන්නේ නැහැ. උමතුවෙන් වගේ හැසිරෙන අර පුද්ගලයා දිව්‍යගේ ඔළුවට මිටියකින් පහර දීලා දිව්‍යට සිහිය නැති වුණාට පස්සේ දිව්‍යගේ කකුලෙන් ඇදගෙන යනවා. ටික වෙලාවකින් මේ පුද්ගලයා කාර් එකත් අරගෙන ගෙදරින් එළියට යද්දී ඔෆ් කරලා තිබුණ ඔහුගේ ෆෝන් එක ඔන් කරනවත් එක්කම ඔහුගේ සිම් එක ට්‍රැක් කරලා ඔහුගේ විස්තර හොයාගන්න පොලිසියට දැනගන්න ලැබෙනවා ඔහුගේ නම දිලිප් කියලා. දිලිප්ව හඹාගෙන යන පොලිස් නිලධාරියා දිලිප් එක්ක පොරබදින අතරවාරේ දිලිප් යකඩ උලකින් පොලිස් නිලධාරියාට තුවාල කරනවා. පොලිස් නිලධාරියා දැඩි පරීක්ෂණයක් යොදලා දිලිප්ට වෙඩි පහරක් එල්ල කරලා දිලිප්ව කොටු කර ගන්නවා. වෙඩි පහරින් තුවාල ලැබූ දිලිප්ව රෝහල් ගත කරලා පොලිස් නිලධාරියාත් තුවාලයට බෙහෙත් දාගෙන දිලිප්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාගෙන් දිලිප්ගේ තත්ත්වය ගැන අහමින් ඉන්නකොට එකපාරටම දිලිප්ගේ වාටුවේ හිටපු පුහුණු වෛද්‍ය නිලධාරිනියක් බය වෙලා බෙරිහන් දෙන්න පටන් ගන්නවා. අංජලී කියන ඒ පුහුණු වෛද්‍යවරියගේ හෙළිදරව්වත් එක්ක දිලිප්ගේ අතීත සිදුවීමක් අපිට පෙන්නනවා. දිලිප් කියන්නේ අංජලිත් එක්ක එකට ඉගෙනගත්ත වෛද්‍ය විද්‍යාල සිසුවෙක්. දිලිප් කාත් එක්කවත් වැඩිය කතා නොකර තනියෙන්ම ගල්ගත කරපු චරිතයක්. ඉතින් වෛද්‍ය විද්‍යාලයේ 3 වෙනි වසර ගෙවෙද්දී ස්වාති කියලා ගැහණු ළමෙක් වෙන වෛද්‍ය විද්‍යාලයකින් ට්‍රාන්ස්ෆර් වෙලා දිලිප් ඉන්න වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙනවා. ස්වාතිව දැකපු මුල් දවසේම දිලිප් ස්වාතිට වශී වෙලා හිතින් ආදරය කරන්න පටන් ගන්නවා. ස්වාති ඉන්නේ දිලිප්ගේ පන්තියේමයි. පන්තියේ හැමෝම එක්ක ඉක්මනින්ම හිතවත් වෙන ස්වාතිගේ පස්සෙන් පිස්සුවෙන් වගේ වැටිලා හිතින් ආදරය කරමින් දිලිප් ඉන්නවා. ස්වාතිගේ ගමේම ජීවත් වෙන සංදීප් කියන පන්තියේ ඉන්න කොල්ලෙක් එක්ක ස්වාති හිතවත් වෙලා ඔවුන් දෙදෙනා හුඟක් සමීප වෙනවා. මේක දැකපු දිලිප්ට හුඟක් කේන්ති යනවා. හෝලි දවසේ ස්වාති සංදීප් සමීපව හැඟීම්බරව හැසිරුණු නිසා කේන්ති ගිය දිලිප් සංදීප්ට හොඳටම පහර දෙනවා. මේ ගැටුම දුරදිග ගිහින් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලයෙන් දිලිප්ට අවවාද කරනවා. තමන්ගේ යාළුවට පහර දීපු එකට ස්වාති කේන්තියෙන් දිලිප්ට බැන්න නිසා දිලිප්ගේ හිතේ තරහක් ඇති වෙනවා. ඉතින් දවසක් ස්වාති සියදිවි හානි කරගන්න උත්සාහ කරලා කියලා ස්වාතිව වෛද්‍ය විද්‍යාලයේ රෝහලට ඇතුළත් කරනවා. ඒ ආරංචිය ලැබුණ ගමන් දිලිප් රෝහලට එනවා. ස්වාතිව බේරගන්න උත්සාහ කළත් ඇයි මේ වෙනකොටත් මේ ගිහින් ඉවරයි. වෝඩ් එකෙන් වෛද්‍යවරු එළියට ගියාට පස්සේ දිලිප් මියගිය ස්වාති දිහා බලලා ස්වාතිගේ අත අරන් දිලිප්ගේ මුහුණේ පිරිමැද ගන්නවා. එතනට මෝචරි සේවකයා එන සද්ද ඇහුණ ගමන් දිලිප් ස්වාතිගේ අත අතහැරලා එතනින් පිටත් වෙනවා. මෝචරි සේවකයා ස්වාතිගේ සිරුර මෝචරියට ගෙනිච්චාට පස්සේ දකිනවා එයාවටින් යන දිලිප්ව. මෝචරි සේවකයා දිලිප්ට ස්වාතිගේ සිරුර පෙන්නලා අවසර දෙනවා. දිලිප් කැමති දෙයක් ස්වාතිගේ සිරුරට කරලා සැපක් අරන් සතුටු වෙන්න කියලා. මේ සිදුවීම ගැන හාන් කවිසියක්වත් කාටවත් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා දිලිප්ට බොන්න මත්පැනුත් දීලා මෝචරි සේවකයා දිලිප්ට වැඩේ කරගන්න ඉඩ දීලා මෝචරින් එළියට වෙලා ඉන්නවා.
මත්වුණු දිලිප් වෙරිමතේම ස්වාතිගේ ඇඳුම් ගලවලා වැඩේට සෙට් වෙද්දි මත් වෙලා ඉන්න දිලිප්ට මැවිලා පේන්නේ මිය ගිහින් ඉන්න ස්වාති පන පිටින් ඉන්නෝ වගේ හැඟීමක්. මේ අතරවාරේ මෝචරී අසලින් ගියපු අංජලීට මෝචරී ඇතුලින් සද්දයක් ඇහුණ නිසා අංජලී ජනේලෙන් එමිගම් කරලා බලනකොට අංජලීගේ ඇස් අදාහ ගන්න බැරි වෙනවා. අංජලී දකිනවා තමන්ගේ මීගේ මිතුරී ස්වාතිගේ මල සිරුර සමග දිලිප් ලිංගිකව හැසිරෙනවා. ඒ වෙලාවේ මෝචරි සේවකයා අංජලීව දැකලා කෑ ගහන සද්ද ඇහුණට පස්සේ දිලිප් පිස්සුවෙන් වගේ අංජලීව ලුහු බැඳගෙන යනවා. අංජලී පිරිමි වෛද්‍ය සිසුන්ගේ හොස්ටල් එකට දුවලා ගිහින් තමයි පන බේරගන්නේ. මේ සිදුවීම ආරංචි වුණ වහාම වෛද්‍ය කාර්යමණ්ඩලයේ විසින් දිලිප්ගේ වැඩ තහනම් කරලා දිලිප්ව මානසික රෝහලට යවනවා. ඉතින් මේ සිදුවීමට අනුව දිලිප් කියන්නේ මල සිරුර සමග ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන විකෘති මානසික උන්මාන්තකයෙක් බව ඔප්පු වෙනවා. ඒ කියන්නේ මෙවැනි විකෘති උන්මාන්තකයන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආසාවන් වලට විරුද්ධ නොවන, තමන්ව ප්‍රතික්ෂේප නොකරන සහකාරියක් නිසා ඔවුන් මල සිරුර වලට දැඩිසේ කැමැත්තක් දක්වනවා. දිලිප්ට උදව් කරපු මෝචරි සේවකයා පහුවෙනිදා සේදිවි හානි කරගත්ත කියලා අංජලී කියනවා. දිලිප් ඇහැරලා අංජලිව දැක්කොත් තමන්ට අනතුරක් කරයි කියලා බය වුණ අංජලී ඉල්ලීමක් කරනවා තමන් වෙනුවට වෙන වෛද්‍යවරයෙක් දිලිප්ගේ වෝඩ් එකට දාන්න කියලා. පොලිස් නිලධාරියා කියනවා අංජලී වෝඩ් එකේ ඉන්න වෙලාවට අංජලීගේ ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් යොදවන්නම් කියලා. මේ අතරවාරේ දිව්‍යා ඉන්න තැන සොමින් ඉන්න පොලිසියට දිව්‍යා ඉන්න තැන ගැන හෝඩුවාවක් ලැබෙනවා. හිසට වැදුණු පහර නිසා පැය කිහිපයක් සිහි නැතුව හිටපු දිව්‍යට හීනෙන් දුව අඬන සද්දේ ඇහිලා දිව්‍යට ආයෙත් සිහි එනවා. වටපිට බලනකොට තමන්ව මෝචරි කාමරයක ගැට ගහලා තියෙනව දුටු දිව්‍යා බය වෙලා කෑ ගහනවා. මේ අතරවාරේ පොලිස් නිලධාරීන් සිංහ පෙරුමාල් ඉන්න තැනට ගිහිල්ලා ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කරලා දිව්‍යාගේ දුව බේර ගන්නවා. මේ අතරේ සිහිය ආපු දිව්‍යා තමන්ව ගැට ගහලා තිබුණු ලනු ගලවගෙන එතනින් පලා යන්න උත්සාහ කරද්දී ඒ ගෙදර හිටපු මිනී කන බල්ලා දිව්‍යාගේ පස්සෙන් පන්නනවා. දිව්‍යාගේ වාසනාවට ඒ බල්ලගේ කරපටිය ගහක අත්තක පැටලුණු නිසා දිව්‍ය බල්ලගෙන් බේරෙනවා. ගේට්ටුවෙන් පැනලා පන බේරගන්න හදන දිව්‍යට තමන්ගේ මියගේ සැමියා අශ්රෆ් තමන්ගේ අවසන් උපන්දිනේදී පළඳපු මුත්ත ඒ ගෙදර වොෂ්රූම් එකේ වැටිලා තියෙනවා කියලා මතක් වෙනවත් එක්කම දිව්‍ය ආයෙත් දුවලා ගිහින් මුත්තත් අරගෙන ඒ ගෙදරින් පැනලා යනවා. මේ අතරවාරේ ප්‍රතිකාර ලැබමින් ඉන්න දිලිප්ගේ වෛද්‍ය වාර්තාව ලියන්න බයින් වෝඩ් එකට ආපු අංජලීගේ බෙල්ල පසාරු වෙන්න දිලිප් ඇනලා රෝහලෙන් පැන ගන්නවා. මේ වෙද්දී පොලිස් නිලධාරියා දිලිප් දිව්‍යව හංගන් හිටපු තැනට ඇවිල්ලා දිව්‍යව හොයනවා. ඒත් ඒ වෙනකොටත් දිව්‍ය එතනින් පැනලා ගිහින් ඉවරයි. පාර දිගේ පිස්සුවෙන් වගේ දෝමින් හැංගිලා පන බේර ගන්න තැනක් හොයන දිව්‍ය දකිනවා මහරෑ විවෘත කරලා තියෙන ෆාමසි එකක්. ෆාමසි එකේ ඉන්න වයසක ජෝඩුවට විස්තරේ කියලා ෆාමසි එකේ තිබුණ ටෙලිෆෝන් එකෙන් දිව්‍ය පොලිසියට කෝල් එකක් ගන්නවා. මේ අතරේ හොස්පිටල් එකෙන් පැනලා ත්‍රිවිල් එකකින් යන ගමන් ඉන්න දිලිප් අර විවෘත කරලා තියෙන අඳුරන ෆාමසි එකට ඇවිත් තුවාලේ වේදනාවට බෙහෙතක් ෆාමසි එකේ කාන්තාවගෙන් ඉල්ලනවා. ඒ වෙලාවේ ෆාමසි එකේ ෆෝන් එකට පොලිස් නිලධාරියාගෙන් කෝල් එකක් එනවත් එක්කම දිලිප් දැනගන්නවා එතන දිව්‍යා හැංගිලා ඉන්නවා කියලා. ෆාමසි එකේ දොරත් වහලා කාන්තාවට මිටියකින් පහර දීලා දිලිප්ගේ ඇතුළට ගිහින් දිව්‍යව හොයාගෙන පහර දෙද්දී ෆාමසි එකේ අංකල් ඒක වළක්වලා දිව්‍යට එතනින් පලා යන්න ඉඩ දෙනවා. ඒ වෙලාවේ ෆාමසියේ දොර කඩාගෙන පොලිසිය ඇතුළට එනවත් එක්කම දිලිප් එතනින් පැනලා ගිහින් ආයෙත් දිව්‍ය පස්සෙන් පන්නවා. පන බේරගන්න තැනක් හොයාගෙන පාර දිගේ දුවන දිව්‍යා කනත්තක් ඇතුළට ගිහින් හාරමින් තිබුණ වලක හැංගෙනවා. එතනට එන දිලිප් සවලකින් දිව්‍යට පහර දෙන්න හදනකොටම එතනට ආපු පොලිස් නිලධාරියා ඒක වළක්වලා දිලිප්ට පහර දෙනවා. මේ වෙලාවේ දිලිප් සහ පොලිස් නිලධාරියා අතර ගුටිවට හෝමාරුවක් සිද්ධ වෙනවා. අවසානයේදී දිව්‍යගෙන් හිසට එල්ල වුණු සහල් පහරවල් නිසා දිලිප් එතනම මිය යනවා. පොලිසිය බේරගත්ත දිව්‍යගේ පුංචි දුවත් දිව්‍යට බාර දෙනවා. මේ සිදුවීමෙන් මාස කිහිපයකට පස්සේ දිව්‍යා පොලිස් ඇකඩමියේ පුහුණුවීම් වලට සම්බන්ධ වෙලා දිව්‍යගේ දුවත් එක්ක සතුටින් කාලය ගත කරනව පෙන්නනවත් එක්කම මේ සුපිරි මූවි එක අවසන් වෙනවා.